අද අපි බලමු ඩයිකින් ඉන්වර්ටර් AC එකේ E7 එරර් එක මොකක්ද කියලා. අපි මුලින්ම මෙතනදී අවුට්ඩෝර් ෆෑන් මෝටරේ අවුට්ඩෝර් PCB එකයි මුලින්ම චෙක් කරගන්න ඕනේ. මුලින්ම මම ෆෑන් මෝටරේට කලින් මේ අවුට්ඩෝර් PCB එක චෙක් කරගන්නවා. අවුට්ඩෝර් PCB එක අපි ගලවගත්තේ හින්ද පොඩ්ඩක් වැඩි ලේසි වුණා. අවුට්ඩෝර් PCB එකේ ෆෑන් ජැක් එක ෂෝට්. අපි ගලවගත්ත අවුට්ඩෝර් PCB එක ඉස්සෙල්ලා ක්ලීන් කරගන්න ඕනේ. මොකද අවුට්ඩෝර් PCB එකේ ඩස්ට් එක ඊට පස්සේ ෆෝල්ට් එක තියෙන තැන අපව හදාගෙන දාලා බලමු. හරි නම් PCB එකේ ස්පාර්ක් වෙච්ච තැන නැවත ඒක හදාගත්තා. අවුට්ඩෝර් එකට මේක දාලා බලමු මොකද කියලා ටච් එක.